හැමෝටම ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් අයගේ කම්පියුටර් මවුස් එකේ පැත්තක නිකන් පාළුවට තියෙන ඒත් අපි නොහිතන තරම් ප්‍රයෝජනවත් දෙයක් ගැන. ඔව්, ඒ තමයි අර අමතර බොත්තම් ඇතුලේ හැංගිලා තියෙන බලය. අපි බලමු කොහමද මේ බොත්තම් වලින් හරියටම වැඩක් ගන්න කියලා. සමහර විට මේක ගොඩක් දිනකට වෙලා ඇති. අලුතෙන්ම ගේමින් මවුස් එකක් එහෙම ගත්තා. පැත්තේ බොත්තම් දෙකක් තියෙනවා. ඒත් ඔබනවා මුකුත්ම වෙන්නේ නැහැ. ඇත්තටම මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. අපි තාම හරියට ප්‍රයෝජනයට අරගෙන නැති නියමාවස්ථාවක්. හරි. එහෙනම් අපි කෙලින්ම යමු මේකට විසඳුමකට. මේ බොත්තම් ටික වැඩ කරන්න නම් අපිට පොඩි software කැලලක උදව් වුණ වෙනවා. හැබැයි ඉතින් හැම මවුස් එකකටම එකම software එක හරියන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් තියෙනවා මේකට. මේකට විසඳුම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. දැන් Logitech, Razer, Steel Series වගේ ටිකක් ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක මවුස් එකක් නම් පාවිච්චි කරන්නේ ඒ කම්පැනි එකෙන්ම ඒකටම හදපු විශේෂ software එකක් දෙනවා. ඒත් Sanjoy වගේ සාමාන්‍යයෙන් අපි ගන්න ටිකක් ගාන අඩු මවුස් එකක් නම් ඒවට වෙනම software එකක් එන්නේ නැහැ. අන්න එතනදි තමයි අපේ දෙවනි වර්ගය. ඒ කියන්නේ ඕනම මවුස් එකකට හරියන පොදු software එක උදව්වට එන්නේ. ඉතින් අද අපි වැඩිපුරම අවධානය දෙන්නේ අන්න ඒ පොදු විසඳුමට. මේකේ නම තමයි X Mouse Button Control. නියමම දේ තමයි මේක සම්පූර්ණයෙන්ම නොමිල දෙන software එකක්. විශේෂයෙන්ම තමන්ගෙම කියලා software එකක් නැති ඕනම mouse එකක අර වැඩ නොකරන බතම් වලට අලුත් පණක් දෙන්න මේක නියමයි. හරි. කතා කරපු කාලය ඇති. දැන් අපි බලමු මේ වැඩේ හරියටම කරගන්නේ කොහොමද කියලා. මේ කියන පියවර ටික හරිම සරලයි. ඒ නිසා පොඩ්ඩක් අවධානයෙන් බලමු. මුලින්ම කරන්න ඕන දේ තමයි hiresadventure.uk කියන එයාලගේ official website එකට යන එක. ගියාම පේනවා latest version කියලා තැනක්. අන්න ඒ link එක click කරන්න. ඊට පස්සේ file එක download වෙයි. ඒක ඉතින් සාමාන්‍ය software එකක් වගේම computer එකේ install කරගන්න තියෙන්නේ. හරිම ලේසි. මෙන්න මේක නම් අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන දෙයක්. මේ software එක run වෙන වෙලාවට විතරයි අපි හදන settings වැඩ කරන්නේ. ඒ නිසා කම්පියුටර් එක ඔන් කරන හැම සැරේම මේකත් ඉබේම ස්ටාර්ට් වෙන්න හදන එක හරිම වැදගත්. නැත්නම් හැමදාම මැනුවලි ඕපන් කරන්න වෙනවා. හරි, software එක ඕපන් කරාට පස්සේ ඔයාට වෙනස් කරන්න ඕන පැත්තේ බටන් එක mouse එකකින් ඔබන්න. එතකොටම බලන්නකෝ software එකේ ඒකට ආදාළ කොටස හඳුනගෙන රතු පාටින් වගේ highlight වෙනවා. ඊට පස්සේ ඉතින් මේකට ඉස්සරහින් තියෙන drop down menu එකෙන් කැමති වැඩක්. ඒ කියන්නේ copy කරන එකද paste කරන එකද මොකක්ද ඕනේ කියලා තෝරලා අන්තිමට පහළ තියෙන apply button එක ඔබන්න. එච්චරයි වැඩේ. හරි. දැන් තමයි නියමම හරිය. මේ පොඩි වෙනස කරගත්තට පස්සේ මේ මවුස් එකට ලැබෙන අලුත් සුපිරි බලයෙන් කරන්න පුරුවන් දේවල් මොනවද කියලා අපි දැන් බලමු. හිතන්නකෝ browser එකේ page වලින් පස්සට ඉස්සරහට යන්න back forward බොත්තම් දැන් mouse එකේ පැත්තෙන්ම ඔබන්න පුළුවන්. සින්දුවක volume එක අඩු වැඩි කරන්න එක click එකකින් double click එකක් දෙන්න. එහෙමත් නැත්නම් හැමදාම පාවිච්චි කරන copy paste වගේ දේවල් එක button එකකට set කරන්නත් පුළුවන්. බලන්නකෝ වැඩ කොච්චර ලේසි වෙනවද කියලා. ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ මේකයි මේ වගේ පොඩි ඒ වගේම සතයක්වත් වියදම් නොකර කරගන්න පුළුවන් වෙනසකින් දවස ගානේ කම්පියුටර් එකත් එක්ක කරන වැඩ කටයුතු හිතනවට වඩා කොච්චරනම් පහසු සහ වේගවත් කරගන්න පුළුවන්ද කියලා. එහෙනම් අවසාන වශයෙන් මේ වගේ තවත් මොන වගේ සරල ක්‍රම වලින් කම්පියුටර් එක පාවිච්චි කරන එක තවත් ලේසි කරගන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. මොකද තාක්ෂණයේ උපරිම ප්‍රයෝජන ගන්න එක අපි හැමෝටම ගොඩක් වටිනවා.